නූලකින් ඉල්ලපු කාන්දමක් වාට පේනවා. උත්තර ද්‍රව්‍ය රතු පාටින්, දක්ෂිණ ද්‍රව්‍ය නිල් පාටින්. එහෙනම් මම තවත් කාන්දමක් අරන් තියෙනවා. අපි බලමුද සමජාතීය ද්‍රව ආකර්ෂණ සහ විකර්ෂණ සංසිද්ධිය. ඉස්සෙල්ලාම මම මේක මෙහෙම චුට්ටක් නිශ්චල කරලා උතුරට උතුර ලං කරලා බලමු. මොකද වෙන්නේ කියලා. පේනවද? ලං කරන්න කලින් යා ටිකක් ඈත් වෙන විදිය. මේ. එයා විකර්ෂණය වෙනවනේ. ආයෝඩ නිශ්චල කරා. උතුරට උතුර විකර්ෂණය. එහෙනම් අපි බලමුද දකුණට දකුණ. මෙන්න නිල් විකර්ෂණය වෙනවා. එහෙනම් බලමුද උතුරට දකුණ. මම උතුර අරන් එනවා. දකින්න. එහෙනම් මම අරන් එන්නම් දකුණ. මම යාර ඉඳලා අරන් එනවා. මොකද ආකර්ෂණය සමජාතීය ද්‍රව විකර්ෂණය වෙනවා, විෂම ජාතීය ද්‍රව ආකර්ෂණය වෙනවා.